දැන් අපි බලමු මොබයිල් ඇප් එකේ පේරන්ට් කෙනෙක්ට මොනවද තියෙන ෆීචර්ස් කියලා. ඕල්රෙඩි account එකක් නැති පේරන්ට් කෙනෙක්ට sign up option එකනොත් already account එකක් තියෙන parent කෙනෙක්ට sign in option එකනොත් app එකට log වෙන්න පුළුවන්. අපි දැන් sign up option එක බලමු. sign up option එකේදී මුලින්ම parent කියන category එක select කරලා parent ගේ email address එක, parent ගේ phone number එකයි, parent ගේ password එකයි add කරලා account එක verify කරගන්න පුළුවන්. ඒ වගේම parent කෙනෙක්ට පුළුවන් email එක password එක දෙන්නේ නැතුව එයාගේ Google account එක හරහා Apple ID එක හරහත් app එකට log වෙන්න. ඒ වගේම parent කෙනෙක්ට already account එකක් තියෙනවා නම් එයාට පුළුවන් sign in option එකෙන් ගිහිල්ලා එයාගේ username එකයි password එකයි fill කරලා log වෙන්න. ඒ වගේම එයා sign out එකේදී Google account එක හරි Apple ID එක හරහා හරි log වුණා නම් එයාට පුළුවන් මේ continue with Google Gmail Apple ID option එකේ account එකට sign in වෙන්න. මම දැන් බලන්නේ email එකයි password එක add කරලා කොහොමද app එකට log වෙන්නේ කියලා. මුලින්ම අපි email එක දානවා username එක field එකේදී, password field එකට දානවා password එක. ඒ වගේම parent කෙනෙක් password එක දන්නේ නැත්නම් එයාට පුළුවන් අමතක වෙලා නම් forget password option එකෙන් ගිහිල්ලා එයාගේ email එක add කරලා submit කරලා password එක reset කරගන්න. මුලින්ම අපි දැන් app එකට log වෙලා බලමු. app එකට log වුණ ගමන් එයාට තියෙන first interface එකේම තියෙනවා උඩින්ම බලන්න parentsලට අපි inform කරලා තියෙන announcement event ගැන. app එකේ තියෙන best feature එකක් තමයි parent කෙනෙක්ට පුළුවන් ඉස්කෝලේ තියෙන event හරි announcement හරි ගැන ඔක්කොම details mobile app එක throughම දැනගන්න. දැන් මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට 2025 නිවාසාන්තර ක්‍රීඩා උළෙල ගැන තියෙනවා. ඒ වගේම මෙතනින් see more option එකකින් ගියාට පස්සේ ඒකට අදාළ ඔක්කොම details බලා ගන්න පුළුවන්. event එක තියෙන්නේ කොහෙද? location එක, time එක, description එක ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ වගේම බලා ගන්න පුළුවන් අපි මේ මාසෙට අදාළව හෝ මේ year එකට අදාළව අපි payment කරන්න තියනවා නම් මෙතන එයාට බලා ගන්න පුළුවන් payment එක පිළිබඳ details. ඒ වගේම මෙතන notification icon එකෙන් අපි parentලට එවන මේ app එකට එන ඔක්කොම notification මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන උඩින්ම තියෙනවා parent ගේ profile එක. එතකොට ඒ parent ගේ profile එක ඇතුලේ update වෙනවා parent ගේ නම, address එක, phone number එක වගේම ඒ parent අදාළව ස්ටුඩන්ට්ස්ලා add වෙලා ඉන්න ස්ටුඩන්ට්ස්ලාගේ details එකින් එක. ඒ වගේම පුළුවන් එතනින්ම edit account option එකකින් account එකේ තියෙන මොනවා හරි data එකක්, phone number එක, address එක වගේ data edit කරන්න. ඒ වගේම මෙතනින්ම password එක change කරන්න පුළුවන්. ඒ වගේම ඒ parent අදාළ profile picture එකක් update කරන්න පුළුවන්. ඊට පස්සේ අලුතෙන්ම app එකට add වෙලා තියෙන feature එක තමයි attendance. attendance feature එකෙන් පුළුවන් parent තමන්ගේ දරුවන්ගේ attendance බලා ගන්න. attendance වලට ගියාට පස්සේ ඒ parent අදාළව ස්ටුඩන්ට්ස්ලා කී දෙනෙක් ඉස්කෝලේ ඉන්නවද? එතකොට ඒ parent මුලින්ම බලා ගන්න ඕනේ ස්ටුඩන්ට් කවුද කියලා බලා ගන්න ක්ලික් කරාට පස්සේ ඒ ස්ටුඩන්ට් එදා දිනේට පාසල් පැමිණියාද නැද්ද කියලා ඒ parent මේ app එක through බලා ගන්න පුළුවන්. ඒ වගේම අද දවසට පහුගිය දිනයන්ට ඒ වගේ පහුගිය මාසවල රෙකෝඩ් පවා මෙතනින් බලා ගන්න පුළුවන්. මේ විදියට ඒ දරුවා එදින පාසල් ආවේ නැත්නම් එයාට ස්ටේටස් එක ඇබ්සන්ට් කියලා පෙන්නනවා. ඒ වගේම මෙතනදී attendance වලදී අපි එවනවා parentsලාට notification එකක්. එදා දිනේ අතපසුවීමකින් හෝ වෙන යම් හේතුවකින් attendance mark කරන්න බැරි වුණා නම් අපි app එක හරහා parentsලාට notification එකක් එවනවා. එදින attendance mark වෙලා නැහැ කියලා. මේක වැදගත්ම දේ තමයි අපි app එක හරහා දෙනවා break notification. ඒ කියන්නේ දරුවා කුමන හෝ කටයුත්තකට පාසලෙන් බැහැරුණාද කියලා ඒ වගේ දේවල් පවා මේ attendance හරහා දෙමව්පියන්ට දැනුවත් වෙන්න පුළුවන්.
කාලීන බලද්දී ඒ ෆීචර් ගොඩක් වැදගත්. මොකද හැමදාම පේරන්ට් කෙනෙක් ඉස්කෝලේට යන්න බැරි නිසා මොබයිල් ඇප් එක හරහා පුළුවන් පේරන්ට් තමන්ගේ දරුවන්ගේ ඇටෙන්ඩන්ස් and time table ඒ වගේ හැමදේම මේ ඇප් එක හරහා බලා ගන්න පුළුවන්. ඊළඟට බලුවොත් time table option එකේදී ඒ දරුවාට අදාළ ඒ දිනයන්ට තියෙන time table මොනවාද, විෂයන් මොනවාද, period වශයෙන් බලා ගන්න පුළුවන්. අපි මෙතනදී සතියටම අදාළ time table එක parent බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒ period එකට assign වෙලා ඉන්න teacher කවුද කියලාත් මෙතනින් බලා ගන්න පුළුවන්. physical time table එකක් use කරනවට වැඩිය mobile app එකේම time table එක update වෙන හින්දා ඒක ඊළඟ දිනේට තියෙන විෂයන් මොනවද, දිනට අවශ්‍ය පොත් මොනවද කියලා බලා ගන්න. ඒක දෙමව්පියන්ට ගොඩක්ම වැදගත්. ඊළඟට පුළුවන් QR view එක. QR view එක තියෙන්නේ අපි එක ස්ටුඩන්ට් අදාළව QR එකක් දීලා තියෙනවා. එතකොට ගේට්කීපර්ට පුළුවන් ඒ QR එක මගින් ඒ ස්ටුඩන්ට්ගේ ඇටෙන්ඩන්ස් මාක් කරන්න. නැත්නම් ටීචර්ට පුළුවන් ටීචර්ට අපේ සිස්ටම් එක හරහා ඇටෙන්ඩන්ස් මාක් කරන්න. ඒ අවශ්‍යතාවයන් සඳහා තමයි අපි QR එක දීලා තියෙන්නේ. එතකොට මේ පේරන්ට් පුළුවන් තමන්ගේ දරුවාට අදාළ QR කෝඩ් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ හෝම් පේජ් එකෙන් පස්සේ තියෙන පේමන්ට් ඉන්ටර්ෆේස් එක. පේමන්ට් එකේදී අපි එතනින් අප්ඩේට් කරනවා ගෙවීමට ඇති පේමන්ට්ස් මොනවද, ඒ වගේම කලින් පේ කරලා තියෙන පේමන්ට් මොනවද amount එකම. එතකොට මෙතනින් පේමන්ට් එකේ ඩේට් එක, amount එක මොනවද, ඒ වගේම අවශ්‍ය හැම විස්තරයක්ම පේරන්ට් බලා ගන්න පුළුවන්. මේ මොකටද ගෙවන්නේ, ඒ වගේ දැන් මෙතනදී බලා ගන්න පුළුවන් මේක ඇඩ්මිෂන් ෆී එකට අදාළ පේමන්ට් එක. එතකොට ඒක පේමන්ට් එක දවස් කීයක් ඇරියස්ද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඔප්ෂන් එකෙන්ම ඇප් එක හරහාම ඒ අවශ්‍ය ගෙවීම් කරන්න පුළුවන්. මේ pay now බටන් එක ක්ලික් කරලා කාඩ් එකකින් දෙමව්පියන්ට පුළුවන් ඒ ගෙවීමට ඇති පේමන්ට් එක ගෙවන්න. ඒක පාසලට යන් ගිහිල්ලා හෝ බැංකුවකට ගිහිල්ලා සල්ලි ගෙවන්නට වැඩිය ඇත්තටම කාර්යක්ෂම ඔප්ෂන් එකක්. ඊට පස්සේ අපි බලුවොත් එහෙම ෂෙඩියුල් වලදී යටතේ දෙමව්පියන්ට පුළුවන් දරුවන්ගේ පාසලේ ඇති ඉවෙන්ට් අනවුන්ස්මන්ට් වගේ දේවල් මෙන්න මේ ෂෙඩියුල් මගින් දැනුවත් වෙන්න. එතකොට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉවෙන්ට් ගැන පවා අපි මෙතනදී අප්ඩේට් කරනවා. මේ දැන් බලා ගන්න පුළුවන් මේක ඉවෙන්ට් එකක් ක්ලික් කරලා ගියාට පස්සේ ඒ ඉවෙන්ට් එක තියෙන ලොකේෂන් එක, ටයිම් එක, ඩේට් එක, ඒ වගේ මොන වගේ තරගයක්ද, ඒ වගේ හැම විස්තරයක්ම මෙතනින් අපි අප්ඩේට් කරනවා. ඊට පස්සේ යන්න පුළුවන් more option එකට ගියාට පස්සේ my profile feature එක තියෙනවා. my profile එකේ parent ගේ profile details ඔක්කොම තියෙනවා. ඒ වගේම notification වලට ගියාට පස්සේ ඇවිත් තියෙන notification ඔක්කොම check කරන්න පුළුවන්. එතකොට contact us option එකකින් ගියාට පස්සේ දෙමව්පියන්ට තමන්ගේ දරුවා පිළිබඳ හෝ මෙම ඇප් එක පිළිබඳ හෝ කිසියම් ගැටලුවක් තියෙනවා නම් දෙමව්පියන්ට පුළුවන් contact us එකට මැසේජ් එකක් දාන්න. එතකොට හැකි ඉක්මනින් ඒ සඳහා ඔබට පිළිතුරු නැවත ලබා දෙනවා. ඒ වගේම දුරකථන අංක තියෙනවා. ඒ මගින් හෝ නැත්නම් වෙබ්සයිට් එකට පිවිසලා හෝ contact කරගන්න පුළුවන්.